Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න අදත් මම ඔයාලට අරන් ආවා අලුත්ම කීබෝඩ් ලෙසන් එකක්. ඉතින් මේක මගෙන් කලින් ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බ දෙයක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා බය non-stop එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බය non-stop එක කොහොමද කීබෝඩ් එකේ ප්ලේ කරන්නේ කියලා. මේක මම කෝඩ් නොටේෂන් එකත් එක්ක තමයි මේ කීබෝඩ් ලෙසන් එක මම කරන්නේ. දැන් මෙහෙමයි මේ වැඩේ වෙන විදිය කිව්වොත් එහෙම දැන් මම ඔයාලට කිව්වා මේක බය non-stop එකක් කියලා. ඉතින් මේක සින්දු දෙක තුනක් තියෙන්න පුළුවන්. ඉතින් අපිට එකපාර සින්දු දෙක තුනක් මට ඔයාලට එක දවසින් කියලා දෙන්න බෑ. එතකොට වීඩියෝ එක නිකන් අර පොඩ්ඩක් දිග වැඩි වෙනවානේ. එතකොට ඔයාලටත් බෝරින්. ඒ නිසා මම මේක part 1 part 2 part 3 විදියට කොටස් තුනකට කඩලා ඒ විදියට අරගෙන එන්නම්. එතකොට දැන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වොලි බැස්ටියන් මහත්මයාගේ අයිරින් ජොස්බි නැත්තම් වියෝලේ කියන ගීතය කොහොමද අපි කීබෝඩ් එකෙන් වාදනය කරන්නේ කියලා. හරි guys එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. ඔයාලා මතක් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ටත් බලන්න මගේ මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අපි එහෙනම් දැන් මුලින්ම එහෙනම් බලමු මේ ගීතය වාදනය කරන්න මුලින් බලමු පුරුදු විදිහටම මේ ගීතයේ යන කෝඩ්ස් මොනවාද? එතකොට මේ ගීතයට අවශ්‍ය ගීතය වාදනය කිරීමට අවශ්‍ය කරන ටෝන්ස් මොනවාද? එතකොට මේකේ ඩ්‍රම් බීට් එකේ තියෙන මෙන්න මේ ෆීලිංග්ස් ටික නැත්නම් වේරියේෂන්ස් කොහොමද වැඩ කරන්නේ කියලා අපි පොඩ්ඩක් අයිඩියා එකක් අරගෙන ඉමු. හරි. මම මුලින්ම ඔයාලට මේ ගීතයේ යන කෝඩ්ස් ගැන පොඩ්ඩක් කියන්න. මේ ගීතය වාදනය කරද්දී අපිට අවශ්‍ය වෙනවා ප්‍රධාන කෝඩ් එක තමයි F major කෝඩ් එක. ඉතින් F major කෝඩ් එක අල්ලන්නේ ඔයාලගේ මාස්වරයයි දාසරයයි සාස්වරයයි. එහෙමත් නැත්නම් F A C කියන ස්වර තුනෙන් තමයි F major කෝඩ් එක හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් මේ වෙද්දී කෝඩ්ස් ගැන පොඩි අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. හරි මම ඔයාලට ඒ කියන්නේ නිකන් normal මේකට අවශ්‍ය කෝඩ්ස් ටික මොනවද කියලා මම ඔයාලට කිව්වේ කියගෙන යනවා. එතකොට මේකේ ප්‍රධාන කෝඩ් එක තමයි මම කිව්වා වගේ F major කෝඩ් එක. එතකොට ඊට අමතරව A minor කෝඩ් එක එනවා. එතකොට තව එනවා C major කෝඩ් එකක්. එතකොට තව එනවා B flat කෝඩ් එකක්. මෙන්න මේ විදිහට. හරි. දැන් ඔන්න ඔය කෝඩ්ස් ටික තමයි මේ ගීතේ වාදනය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු මේ ගීතේ වාදනය කරන්න අපිට අවශ්‍ය වෙන ටෝන්ස් මොනවද කියලා. ඉතින් මේ ගීතේ වාදනය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ ටෝන්ස් දෙකයි. එකක් තමයි වයලින් ටෝන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ට්‍රින්ග් සෙක්ෂන් එකට ගියාට පස්සේ එතන තියෙන වයලින් කියලා ටෝන් එකක්. ඉතින් මේ වයලින් ටෝන් එක ඔයාලට පුළුවන් භාවිත කරන්න. ඔය තියෙන්නේ. එතකොට ඊට අමතරව අපිට තව ඕන වෙනවා මැන්ඩරින් ටෝන් එකක්. ඉතින් ඒක තියෙන ස්ට්‍රින්ග්ස් කියන සෙක්ෂන් එකේමයි. එතන තියෙන මැන්ඩරින් කියලා ටෝන් එක. ඉතින් දැන් ඔයාලා භාවිත කරන කීබෝඩ් එකේ මැන්ඩලින් ටෝන් එකක් නැත්තම් ඔයාලා නිකන් normal ගිටාර් ටෝන් එකක් යූස් කරනත් ඔයාලට පුළුවන් ඒක අවුලක් නැහැ. හරි ඒ විදිහට නිකන් ඔයාලා නිකන් normal ගිටාර් ටෝන් එකක් යූස් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි අපි දැන් අපේ කෝඩ්ස් ගැනත් බලුවා අපිට අවශ්‍ය කරන ටෝන්ස් ගැනත් අපි බලුවා. අපි දැන් පොඩ්ඩක් බලමු මම දැන් මේ ඔයාලට දෙන ඩ්‍රම් බීට් එකේ තියෙන්නේ ඩ්‍රම් බීට් එක මොන වගේ බීට් එකක්ද කියලා. හරි මම ඔයාලට ඒකේ තියෙන වේරියේෂන්ස් බ්‍රේක් එතකොට එන්ඩිංග්ස් ටික මම ඔයාලට පොඩ්ඩක් පෙන්නගෙන යන්නම්. එතකොට මේකේ තියෙන්නේ ඉන්ට්‍රෝ එකේ තියෙන්නේ මෙහෙම. මේකෙන් අපි මේන් වේරියේෂන් එක. හරි. මෙතන B එක. මේ C එක. මෙතන D එක. එතකොට තව අපිට තියෙනවා බ්‍රේක් එක
එකක් දාන්න පුළුවන් ඕන නම් ඉන්ට්‍රෝ එකට මේක. එතකොට මෙතනින් පුළුවන් අපේ ගීතයේ මේ විදිහට එන් කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට පොඩි අයිඩියා එකක් නැති කියලා මගේ මේ ඩ්‍රම් බීට් එක ගැන. හරි. අපි එහෙනම් දැන් බලමු අපේ ගීතය. මම ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ මේ ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද වාදනය කරන්න කියලා. දැන් ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකේ නොටේෂන් එකේ ඔයාලා ඩිස්ප්ලේ එකේ view වෙනවා ඇති. ඉතින් ඔයාලා ඒකත් බලාගෙන ඔයාලා try කරන්න. මුලින්ම මම මේ නොටේෂන් එක කොහොමද වාදනය කරන්න කියලා හොඳට බලාගෙන ඉන්න. හරි වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව හොඳට බලන් ඉන්න. මොකද මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් පාර්ටුත් ඔයාලට කියලා දෙනවා මේ ගීතේ. හරි. එතකොට දැන් ඔයාලා මුලින්ම ඔයාලගේ වයලින් ටෝන් එකට දාන්න. දාලා මම ඔයාලට මුලින්ම එකපාරක් ඩ්‍රම් බීට් මොකොත් නැතුව මම ඔයාලට මේ පාර්ට් එක නොටේෂන් එක ක්‍රියේට් කරන ගමන් මම එකපාරක් වාදනය කරලා පෙන්නන්නම්. මම මුලින්ම වාදනය කරන්න කලින් එකපාරක් මේ නොටේෂන් එක ක්‍රියේට් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් එනවා කොහොමද මේක වාදනය වෙන්නේ කියලා. හරි. හොඳට බලන් ඉන්නකො. නොටේෂන් එක දිහා බලන්න. සාදා නිපාදා නිදපමගපා මාගමා ඒකම තව පාරක් යන්න ඕනේ. සාදා නිපාදා නිදපමගපා මාගමා. ඉතින් ඒ විදිහට තමයි අපි වයලින් පාර්ට් එක වාදනය වෙන්න ඕනේ. මම ඔයාලට එකපාරක් එක දැන් වාදනය කරලා පෙන්නනවා මෙහෙම. සාදා නිපාදා නිදපමගපා මාගමා. ඊට පස්සේ නෝ අපේ මැන්ඩලින් පාර්ට් එක. මැන්ඩලින් පාර්ට් එකත් මම මුලින්ම ගායනා කරලා පෙන්නන්න. මම ම ගම ප ප ප ම ප ද ද ද නි ද ප ම ග ස ම ම ම ගම ප ප ප ස නි ද ම ප ග ම. කියන්නේ ම ම ම ගම ප ප ප ම ප ද ද ද නි ද ප ම ග ස ම ම ම ගම ප ප ප ස නි ද ම ග ම. හරි. මම දැන් ඔයාලට දැන් ওই පාර්ට් එක එක දිගට මම ඩ්‍රම් බීට් එකත් එක්ක වාදනය කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට. ඔන්න මම මගේ ඉන්ට්‍රෝ වන් එකට දාලා ඩ්‍රම් බීට් එක ස්ටාර්ට් කරගන්නවා. මම මගේ වයලින් ටෝන් එක තමයි දාගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි වාදනය වෙන්නේ. මම ඔයාලට පොඩි ඇඩ්වාන්ස් පොඩි කෝඩ් චේන්ජ් එකක් ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් මේ ඔයාලට දැන් පේන නොටේෂන් එක ඇවිල්ලා ඒ කියන්නේ ඒ නොටේෂන් එක හරිම නොටේෂන් එක. නමුත් ඔයාලට පොඩ්ඩක් මම මේ කියන විදිහ දාලා පොඩ්ඩක් ඕන් එක පොඩ්ඩක් ලස්සන කරලා ගන්න පුළුවන් මේ විදිහට. මෙතන දැන් මේ නොටේෂන් එකේ තියෙන්නේ මෙහෙමනේ. සාදා නිපාදා නිදපදපා මාගමා. එතකොට දැන් කෝඩ්ස් ගන්නේ F එකයි A minor එකයි C එකයි F එකයිනේ. ඒකම දැන් ඔයා තව පාරක් ගහන්න බෑ. අන්නේ දෙවෙනි පාර ගහද්දී ඔයාලට පුළුවන් මෙතන ඔයාලට යූස් කරන්න සාදා නිපාදා නිදප නිදම නිදපමගපා මාගාරේ කියන ඔයාලට පුළුවන් D minor chord එකට ඒක අරගෙන එන්න. තේරුණාද? මෙහෙම මේ. පාඩේ පාරේ ඉස් දෙක පාර. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් අර විදිහටම ड्रम बीट එකක් පොඩ්ඩක් වාදනය කරලා බලන්න ඒක වාදනය කරන්න.
විදිහට ඔයාලට පොඩ්ඩක් ලස්සන කරලා ගන්න බලමු. ඔයාලට තව ටිකක් ලස්සන කරගන්න බලමු. ඔයාලගේ පිච් බෙන්ඩ් එක ඔයාලා යූස් කරොත්. හරිද? මේ වයලින් ටෝන් ගහද්දි නිකන් ගහන්න නැතුව ඔහොම ගහන්න නැතුව පොඩ්ඩක් අර පොඩ්ඩක් බෙන්ඩ් කරලා ගන්න පිච් බෙන්ඩ් එක යූස් කරලා හැම්මේ. හරි. ඒ විදිහට ඔය වයලින් ටෝන් එකක් වගේ ගහද්දි ඒ කියන්නේ වයලින් ටෝන් එකක් ඒතකොට ගිටාර් ටෝන් එකක් වගේ ගහද්දි ඔයාලට පිච් බෙන්ඩ් එක යූස් කරන්න පුළුවන්. අර හැම ටෝන් එකකටම පිච් බෙන්ඩ් යූස් කරන්නේ නැහැ. ඒ කියන්නේ පියානෝ වගේ ටෝන් වලට අපි කවදාවත් පිච් බෙන්ඩ් යූස් කරලා ගහන්නේ නැහැ. ඔය වයලින් ටෝන් එකක් වගේ ගහද්දි පොඩ්ඩක් ලස්සනට පොඩ්ඩක් පිච් එකෙන් පිච් බෙන්ඩ් කරලා ඒ විදිහට ඔයාලට පුළුවන් ඒ ඔයාලා ප්ලේ කරන ටෝන් එක තව ටිකක් ලස්සන කරලා මේ වාදනය කරන්න. හරි. අපි එහෙනම් දැන් යමු අපේ ගීතේ කෝරස් එක කොහොමද වාදනය කරන්න කියලා බලන්න. හරි දැන් ඔයාලා හොඳට බලන්න කොහොමද මේ කෝරස් එක වාදනය කරන්න කියලා. ඉතින් මේ කෝරස් එකයි වර්ස් එකයි කියලා දෙකක් නැහැ. ඒ කියන්නේ එකම මෙලඩි තමයි වාදනය වෙන්නේ. මම මුලින්ම ඔයාලට එකපාරක් ඔයාලා ගොල්ලන්ට හොඳට අයිඩියා ගන්නත් එක්ක මම මේකේ තියෙන ස්වර ටික ගායනා කරමින් එකපාරක් වාදනය කරලා පෙන්නන්නම්. හරි. ඔයාලා හොඳට බලන් ඉන්න. Da 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 ni sa ri ri sa da pa ma sa sa re sa sa pa 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 da pa ma pa da 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 pa da sa sa re sa da pa ma sa sa re sa sa pa 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 da pa ma pa da ඊට පස්සේ da 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 pa ma pa da ni sa sa ni 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 sa ni da pa da ni sa 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 re re ga ma ba ma ga re re sa ni sa da sa re ga sa re 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 sa re sa da sa da sorry sa da da pa ma pa da ni sa ni 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 sa ni da pa da ni sa re re ga ma pa ma ga re sa re sa da ඊට පස්සේ ma pa da sa da pa da pa ma right ma pa da sa da pa da pa ma ඒක පොඩ්ඩක් සරත් එක්ක පොඩ්ඩක් අර ගායනය කරන සරත් ගායනය කරගෙන වාදනය කරද්දී පොඩ්ඩක් අමාරුයි පොඩ්ඩක් ඇත්තටම. හරි. මම හිතනවා ඔයාලට පොඩ්ඩක් අයිඩියා එක වලට යන්නේ නැති කියලා. මම දැන් ඔයාලට ඒක එකපාරක් වාදනය කරලා පෙන්නන්නම්. හරි. හොඳට බලන්න මේක. ඉතින් guys ඔය විදිහට තමයි ඒකේ notation එක වාදනය කරන්නේ. දැන් මම ඔයාලට එකපාරක් පොඩ්ඩක් counter parts ටිකක් තියෙනවා මේක යන. අපි දැන් පොඩ්ඩක් බලමු ඒ ගීතේ ගායනා කරමින් කොහොමද counter parts ටික වාදනය කරන්න කියලා. දැන් මම මේක දැන් ඔයාලට කියලා දුන්නේ. දැන් notation එක මම වාදනය කරන විදිහ කියලා දුන්නේ. අර සමහර කට්ටිය මගෙන් ඉල්ල තිබ්බා ගීතවල අර chorus එකේ verse එකේ ඒ වගේ notation ටික පොඩ්ඩක් එයාලට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ අයට තමයි මේක කියලා දුන්නේ. දැන් මම අර counter parts උත් එක්ක සින්දු ගායනා කරමින් වාදනය කරන අය ඉන්නේ. ඉතින් අන්නේ අයට මම දැන් පොඩි counter parts ටිකකුත් මීට අමතරව කියලා දෙන්නම්. ඔයාලා ඒක පොඩ්ඩක් ඔළුවට දාගන්න. හරි. දැන් මේක බලන් ඉන්න. හරි. Irene Josephine Rosalind Angeline දැකලා අපිට දැන් පොඩි counter part එකක් දාන්න පුළුවන්. sa 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 re sa තේරුණාද? sa re sa ඊට පස්සේ පතරින් නටයිද කැතරින් තේරුණාද?
ඒ කියන්නේ da pa mam pa da ඊට පස්සේ piano banjo tambourine mandolin අව sa sa re sa violin going on as a violin ඊට පස්සේ බාලදි ඔබට බැන්ද ආදරේ ඒ කාලේ සිට සිතින් මාගේ නොමහරේ සිතේ ඇතිවන දුක් කරදරේ ඔබගේ කතාලට මග හැරේ අර ඔබගේ කතාලට මග හැරේ කිව්වට පස්සේ වඩ පුළුවන් දා තේරුණා දා නි සා දා කෝවරණි සුද්ධනි සා ඊට පස්සේ හරි මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද බටනලාවේ හවුවෙමු අපි දෙන්න ස්වර්ගය අරගෙන පොඩි කවුන්ට් පාඩක් කරනවා දනි සරි තේරුණා මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද බටනලාවේ කියලාද දනි සරි ඉතින් හමුවෙමු අපි දෙන්න ස්වර්ගේ දපා sorry sani sa da terra sani sa da dice viole ma ga ga viole ma ge hari මන්නම් වල පොඩ ඩ්‍රම් බීට් එකත් එක්ක පොඩ කවුන්ටර් පාර්ට් එක පොඩ පෙන්නන්න I think you're the king of Rosaline piano banjo tambourine mandolin baaladi ඔබට බැන්ද ආදරේ ඒ කාලේ සිට සිටි මාගේ නොමතරේ සිතේ දිවන දුක් කරදරේ ඔබගේ කතාලට මග හැරේ මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද බඩගලාවේ හමුවෙමු අපි දෙන්න ස්වර්ග ඉතින් මං හිතනවා ඔයාලට කවුන්ටර් පාර්ට්ස් එක පොඩ්ඩක් ඔලුවට යන්න නැති කියලා. හරි ඔයාලා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව හොඳට බලලා කවුන්ටර් පාර්ට්ස් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන ඔයාලා ඒක පොඩ්ඩක් වාදනය කරන්න try කරන්න. දැන් ඔයාලට මං ගහපු කවුන්ටර් පාර්ට්ස් මම නැතුව ඔයාලට ඕන නම් ඔයාලට කැමති කවුන්ටර් පාර්ට්ස් එකක් වාදනය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේ ගීතය අර තව ටිකක් ලස්සන කරගන්න පුළුවන් කියලා හිතන කවුන්ටර් පාර්ට්ස් ටිකක් ඔයාලගේ විදියට ඇඩ් කරන්න. තේරෙනවද? දැන් ඔයාලා හොඳ මියුසිෂියන් කෙනෙක් වෙන්න නම් ඔයාලා පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ අර තව කාරෝරි මීට කලින් කරලා තියෙන දෙයක් කොපි කරනවට වඩා හොඳයි ඔයාලගේ විදියට දෙයක් කරන එක. එතකොට කවුන්ටර් පාර්ට්ස් එහෙම ඔයාලගේම විදියට ඔයාලා හදාගන්න එක ප්‍රශ්නයක් නෑ. දැන් මම ඔයාලට මේ පොඩ්ඩක් කවුන්ටර් පාර්ට්ස් ටිකක් පෙන්නුවේ ඔයාලට පොඩි අයිඩියක් ඔලුවට දාගන්න. හරි මං හිතනවා ඉතින් ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. ඉතින් මෙහෙම තමයි අපි අපේ මේ වියෝලේ කියන ගීතය නැත්නම් අරේන්ජ් ෂෙපින් කියන ගීතය කීබෝඩ් එකෙන් වාදනය කරන්නේ. ඉතින් guys අන්න ඒ විදිහට තමයි අපි බොඩි බැස්ටියන් මහත්මයාගේ වියෝලේ කියන ගීතය කීබෝඩ් එකෙන් වාදනය කරන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම අපේ මේකට කලින් කරපු වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා මම කීබෝඩ් ෆිසිකල් ක්ලාස් එකක් පටන් ගන්න තියෙනවා. කැමති එකක් කීයක සහභාගී වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලෙන් කරන්නේ ආවටනම් ඔයාලට පුළුවන් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒක ගැන වැඩිදුර විස්තර ඔයාලට දැනගන්න අවශ්‍ය නම් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒකට මෙසේජ් එකක් දාලා ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න. හරි guys ඉතින් ඔයාලට කැමති මොනවාරි ගීත තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන් රික්වෙස්ට් කරන්න. මේකට මට කීබෝඩ් එක දෙන්න ඕනේ. මේක මොකද වාදනය කරන්න කියලා මම දන්නේ. ඒ නිසා මට පුළුවන් නම් මේකට ලෙසන් එකක් අරන් ඉන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් රික්වෙස්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් දාලා තියන්න. මම එතකොට ඒ දේවල් බලලා අනිවාර්යෙන්ම ඔයාලා ඉල්ලන සින්දු වලට මම ලෙසන් එකක් අනිවාර්යෙන්ම අරගෙන ඉන්න ඩ්‍රම් බීට් එකකුත් එක්ක. හරි guys එහෙනම් අපි යන තවත් ලෙසන් එකකින් ඉදිරියට හම්බ වෙමු. එහෙනම් ඔයාලා
සුබ දවසක්.